දැන අපේ ඇස්වලට ලස්සනක් දෙන්නේනවා. ඒත් ඒ ලස්සන අතරින් හිතට දැනෙන්නේ වෙනමම කතාවක්. මං අද මේ මින්මැදුරේ ඇවිදිනකොට මට පෙනුනේ ලස්සන පාට මාළු විතරක් නෙවෙයි. මට පෙනුනේ නිහඬව ජීවත් වෙන ලෝකයක්. මේ වීදුරු පෙට්ටිය ඇතුලේ එහෙට මෙහෙට නිහඬව පීනන මේ සත්තු අපිට ලස්සනක් වගේම විනෝදයක් අපේ මනසට පුදුම සැනසීමක් දෙනවා. නමුත් එයාලට ඒක කොහොමද? අපි hina වෙලා ෆොටෝස් වීඩියෝස් හදලා මෙමරිස් හදාගන්නකොට ඒ සත්තුන්ට තේරෙනවද එයාලා කවදාවත් ආපහු දකින්න බැරි නිදහසක් කොහේ හරි මොහොතක් ඇතුලේ ඉතුරු වෙලා තියෙනවා කියලා? සමහර විට ඒ ලොකු නිල් මොහොත, ඒ තරම් ගැඹුරු නිදහස, ඒ රැල්ලත් එක්ක ගමන් කරන ජීවිතය එයාලට තාම මතක ඇති. අද ඒ ජීවිතය වෙනුවට වීදුරු බිත්ති 4ක්, ආටිෆිෂල් ලයිට් එකක්, නියමිත කෑම වේලක්, නියමිත ඉඩක්. ඒත් ඒ අතරෙත් එයාලා තාමත් ලස්සනයි. ඒ තරම් නිහඬව, ඒ තරම් කරුණාවෙන් අපේ දැස් සනසවන්න, අපේ හිත නිවන්න, අපේ දවස ලස්සන කරන්න එයාලා තාමත් ජීවත් වෙනවා. සමහර සත්තුන්ගේ ආදරයට වචන නැහැ. ඒත් ඒවා හිතට හරිම ගැඹුරයි. මේ මින්මැදුරේ මං හැවිදින හැම මොහොතකම මට දැනුනේ එකම එක දෙයයි. අපි මිනිස්සුયો ලස්සන කියලා දකින්නේ සමහර වෙලේට කෙනෙකුගේ නිදහස අහිමි වුණු තැනක් කියලා. ඒත් ඒ අතරෙත් මේ සත්තු අපිට උගන්වන ලොකු පාඩමක් තියෙනවා. ජීවිතේ කොච්චර සීමා තිබුණත් ලස්සන වෙන්න පුළුවන්. නිහඬව දුක් විඳින්න හිටියත් තව කෙනෙක්ට සතුටක් දෙන්න පුළුවන්. ඉතින් ඊළඟ පාර අපි සත්තු බලනකොට එයාලා කියුට් කියලා විතරක් නොබලමු. එයාලා ජීවිතයක් තියෙන නිදහසක් දැනෙන ලෝකයක් තිබුණු ජීවිත කියලා මතක තියාගමු. සමහර ලස්සන දේවල් අපිට සතුටක් දෙන අතරේ අපේ හිතට දුකකුත් දෙනවා. හැබැයි ඒ තමයි සැබෑ ලස්සන හිතට දැනෙන ලස්සන. අද මම මේ මින්මැදුරෙන් අරගෙන යන්නේ ෆොටෝස්වත් වීඩියෝස්වත් මතකයක්වත් නෙමෙයි. මං අරගෙන යන්නේ නිහඬ ජීවිතයක් ගැන අලුත්ම අලුත් ගෞරවයක්. මාත් එක්ක මේ වීඩියෝ එක බලන්න එකතු වුණු ඔයාලා හැමෝටම thank you so much. ඉතින් තව දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් මගේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.